ඒක තමයි මේක චිත්‍රපටයේ කතා සාරාංශය නැත්නම් ස්ක්‍රිප්ට් එක මට සුනෙත් මාලිංග දෙනකොට මට අපිට ආපු ලොකුම අභියෝගය තමයි කවුද මේකට කාස්ටිං කරන්න කියන එක. ඊට පස්සේ අපි මම හිතන්නේ බොහොම ලොකු සාකච්ඡාවට කීපයකින් පස්සේ අවසාන මොහොතේ අපි තීරණය කරගත්තා මේකට දාගමු කියලා YouTubersලා. ඒකත් එක්තරා විදිහක චැලෙන්ජ් එකක් වුණා. මොකද හේතුව මේ පොකුර එකතු කරගැනීමේ ප්‍රශ්නයක් ආවා මුලදීම. 7 දිනක් සමග සාකච්ඡා කරලා එකතාවට එනවා කියන්නේ ලොකු ජොබ් එකක්. ඒ නිසා ඒක ජය ගන්න පුළුවන් වුණා. ඒකේ මට ප්‍රශ්නයක් වුණේ නැහැ. ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ෂූට් එක කාලේ වුණත් රූපගත කිරීම කරනකොට ලොකු සහයෝගයක් වුණෙන් ලැබුණා. ඒ හින්දා අවසාන වශයෙන් අද මාධ්‍යමයේදී මාධ්‍යවේදී මාධ්‍ය සහෝදරයන් බොහොම ආදරෙන් චිත්‍රපටයේ වැළඳගත්තා කියන එක මට දැනුණා. ඒ හින්දා ආරාධනා කරනවා 19 වෙනිදා ඉඳලා දීපේන පුරා ඒක තමයි මේක චිත්‍රපටයේ තිරගත වෙනවා. ඒ හින්දා ඇවිල්ලා බලලා චිත්‍රපටයේ හොඳ නරක කියන්න පුළුවන් තරම් නරක කිව්වනම් හරි. එතකොට අපිට හදා ගන්න පුළුවන්.